අද අපි බලමු මෙන්න මේ විදියට පිටුපස විතරක් ඉලාස්ටික් කරලා ඉදිරිපසට මේ විදියට බෑන්ඩ් එකක් දාලා කෙලින් රැලි කරන්නේ නැතුව පටියක් විදියට බෑන්ඩ් එක කොහොමද මසා ගන්න කියලා. එතකොට මේක අපි මහ ගන්නකොට ඉස්සෙල්ලාම අපි පිටුපස ඉලාස්ටික් කරන කොටස මහගෙන ඉමු. මං උදාහරණයකට අපි හිතමුකෝ ඉනවට 30යි කියලා දෙකට බෙදුනහම 15යි. එතකොට මේ 15කට අඟල් දෙකක් අඩුවෙන් ගන්න ඉලාස්ටික් එක. ඉනෙන් භාගෙට අඟල් දෙකක් අඩුවෙන්. දැන් අපි ඉස්සෙල්ලාම මේ විදිහට රෙදි කෑල්ල අරගෙන ඉලාස්ටික් එක මෙහෙම තියලා මෙහෙම දෙකට නවලා රෙදි කොටස දෙකට නවලා එක මැද්දෙන් ඉලාස්ටික් එක තියන්න. අපි රෙදි කොටස මෙහෙම දෙකට නවලා මෙහෙම අයන් කරගන්න. ඒකේ මැද්දට මෙහෙම ඉලාස්ටික් එක තියන්න. තියලා මේක දෙකට නවලා ඉලාස්ටික් එකත් එක්කම මේ කෙලවර ටැක් කරගන්න. විරුද්ධ පැත්තත් කෙලවරට මේ විදියට ඉලාස්ටික් එක තියලා මේක කොටස් දෙකකට නවලා ටැක් කරගන්න. දැන් මෙහෙම දෙපැත්ත ටැක් කරගත්තට පස්සේ අපි මේ කොටස් දෙකේ මේ කෙලවර ගාන්ට එකට හිටින්න තියාගෙන මෙතන මේ තියෙන ඉලාස්ටික් එක ඇතුලෙන් අපිට මෙහෙම දැනෙනවා ඉලාස්ටික් එකේ කෙලවර ඒකට පොයින්ට් එකක් එහාට හිටින්න මහන්න. දැන් එතකොට අපි මෙහෙම මහගත්තට පස්සේ අපිට ඕන නම් මේක ඇදලා මැද්දෙන් මෙහෙමක් ගහන්නත් පුළුවන්. මේ තියෙන පිටිපස්ස කොටස ඉලාස්ටික් එක මැදට දාලා පිටිපස්ස කොටස බෑන්ඩ් එකේ හදාගෙන ඉවරයි. දැන් අපි ඉදිරිපස කොටස කොහොමද මේ කොටස් දෙක එකට සම්බන්ධ කරන්න කියලා බලමු. ඉලාස්ටික් කොටස මෙහෙම තියෙනවා. මේක මේ පැත්තට හරවලා මෝට්ටු කරමු. ඒ විදිහටම විරුද්ධ පැත්තත් මෝට්ටු කරන්න. දැන් එතකොට ඔයාට මෙන්න මේ විදියට ඉදිරිපසට බෑන්ඩ් එක සහ පිටුපස ඉලාස්ටික් කරපු බෑන්ඩ් එකක් ඉදිරිපසට මේ විදියට රැලි නැතිව පිටිපස්ස විතරක් ඉලාස්ටික් කරපු බෑන්ඩ් එකක් හරි ගස ගන්න පුළුවන්. දැන් ඔයාලට මේක වටේම ඕවර්ලොක් කරන්න පුළුවන්. දැන් අපි මේ දෙක එකට තියලා ටැග් කරගමු. ඉතින් මෙන්න මේ වගේ බෑන්ඩ් එකක් දැන් ඔයාලට මේ විදියට සෙට් කරගෙන ස්කර්ට් එකකට හරි ෂෝට් එකකට හරි ට්‍රවුසර් එකකට වගේ ඔයාලට අල්ලගන්න පුළුවන්. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් එක්ක ආයෙමත් දවසක අපි මුණ ගැහෙමු. ගිහින් එන්න.